හොඳයි හැමෝම සාදුකාරය පවත්වන්නකෝ. හොඳයි පින්වත්නි අපි වෙලාවක් වෙන් කරගෙන දුර බැහැර ගෙවාගෙන ඉන්නේ සාමාන්‍යයෙන් මීව දැක් කඩන්නේ අතලිය කන්න නෙමෙයි වගේ මොකක් හරි අර්ථයක් ධර්මයක් කුල්ප ගන්නවා කියන අර්ථයෙන්නේ. උනාට හිතන විදිහට අද කාලේ ධර්ම ශ්‍රවණය කරලා මාර්ගඵල එහෙම ලබන්න පුළුවන් කියලා හිතෙන්නේ. මොකද අදහස? අධිකම ලබන්න පුළුවන් අද කාලේ. බෑගල හිතෙන්නේ. වක්ලාට හිතෙන්නේ නම් දැන් මේ යන තත්ත්වෙත් එක්ක සහ දැන් අපිට මුණ පාන්න තියෙන ගැටලුත් එක්ක මේවන ලේසියෙන් නැහැ කියන එක තමයි බොහෝ දුරට. බුදුහාමුදුරුවෝ ඕක මතක් කරනවා මේ ස්වාමීන් වහන්සේ නමක් අහපු මේ ආමන්ත්‍රණයකදී සාකච්ඡාවකදී ඒක කියන්නේ බුදු පියාණන් වහන්සේ මේ මහණෙනි මේ ලෝකේ සංඝයා සම්මා විහාරයෙන් වාසය කරනවා නම් අධිගම කියන එක දුර්ලභ වෙන්නේ නැහැ කියලා. සම්මා විහරෙය්‍යුම් කියලා තමයි ඔගේ පාලි වචනේ වෙන්නන්නේ. සම්මා විහරෙය්‍යුම් කියන ඔය අර්ථය මේ කෙනෙක් මෙහෙම අර්ථ ගන්නවා ටිකක් හොඳයි කියලා මට හිතෙනවා. ඒ කියන්නේ කෙනෙක් අපි හිතමු අඹ කන්න ඕනේ කියලා අදහසක් තියෙනවා කියලා. අඹ කන්න ඕනේ කියලා තමයි අදහස. ඒකට දැන් එයා කරන්න ඕනේ මොකද්ද කියලා කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරොත් අඹ කන්න නම් මේ කෙනා කරන්න ඕනේ මොකද්ද කියලා එයාට වෙන්නේ මොකද්ද? අඹ බීජයක් ගෙනල්ලා පැල කරලා අවශ්‍ය පොහොර වතුර හිරු එළිය ඒව ටික හරියට ලබා දෙන එක. ඔය පෝෂණය හරියාකාරයෙන් ලැබෙනවා නම් අඹ ඵලය ලැබෙනවා කියන එකට ආයි කතා දෙකක් නැහැ. පැහැදිලිද? හැබැයි අඹ කණ්ඩ කියලා මොන හරි එකක් කරන්න ගියොත් අර කරන්න ඕන වැඩ ටික අමතක වෙලා යනවා. පැහැදිලිද මං කියන එක? ඒ වගේ යහපත් විහරණයට නැත්තම් යහපත්ව වාසය වීමට සම්මා කියලා කියද්දී යහපත් කියන එකේ ගැඹුරක් තියෙනවා. හරි? ඒක අපිට අර්ථ දක්වන්න පුළුවන්. අපි හැමෝටම තේරෙන්න ගත්තොත් එimhe යහපත් හොඳ විහරණයකින් ඉන්නවා නම් අධිගම ලැබීම දුර්ලභ වෙන්නේ නැහැ කියලා මතක් කරන්නේ. ඒ අඹය මී අඹය කියන අමෘතය නැත්තම් නිවන කියන ඒ කොටස ලබන්න නම් කල යුතු අවශ්‍යතා ටිකක් තියෙනවා සැපිරෙන්න. ඒ කුසලතා ටික කරන්න වෙනවා. හරිද? ඒකට තමයි ප්‍රධාන වශයෙන්ම මිනිසෙක් මේ මනුසත් ආත්මභාවයක් ලබන්නේ අතරම. ඒ කියන්නේ මනුස්සකමකින් ලැබෙන්නේ මිනිසෙක් කියලා ඉපදෙන්නේ ඒ හින්දා තමයි අතරම. ප්‍රධානම අඹ බීජය ඕක. හරිද? පොහොර හිරුවෙලිය ජලය වගේ තමයි ওই වටපිටාවේ ලැබෙන සත්පුරුෂ ආශ්‍රය යහපත් මිනිසුන්ගේ අවවාද අනුශාසන අහන්න ලැබෙන එක. ඒ යහපත් මිනිසුත් එක්ක පෛරුපාසනය කරන්න ලැබෙන එක. ඔය ටික තමයි අර වටේ ලැබෙන ප්‍රත්‍ය ටික. හරිද? දැන් බීජය Taman තුල තියෙනවා. ඒකට ප්‍රධානම කාරණාව මොකද්ද? කියන දේක් අහන්න පුළුවන්. ඒ අහන දේ තේරුම් ගන්න පුළුවන් මොලයක් තියෙනවා. තර්ක කරලා විතර්ක කරලා මේක මෙහෙම වෙන්න පුළුවන් ද හඳුනේ ඔය කිව්වට මේක මෙහෙමත් වෙනව නේද කියලා තර්කණේ හදන්න පුළුවන්. විතර්කණේ කරන්න පුළුවන්. ඒ වගේම කිව්වම හොඳට දෙයක් ධාරණය කරගන්නත් පුළුවන්. මෙහෙම දෙයක් කරොත් මේක යහපත් මේක අයහපත් කියලා පැහැදිලි කරාම තේරුම් අරන් ඒ අනුව හැසිරෙන්නත් පුළුවන්. ඕක තමයි මනුස්සකම කියලා කියන්නේ. හරිද? එනේ පොතේ අකුරු ටික ලියනවා කියන එක නෙමෙයි. ඇත්තටම මනුස්සකම නැත්තම් මානසික උසස් කියන්නේ. කියන දෙයක් තේරුම් අරගෙන හොඳට අහලා ශ්‍රවණය කරගෙන ධාරණය කරලා ඒ කිව්වේ මොකද්ද කියන අර්ථයෙන් ජීවිතය Taman තුලින් උපදවා ගන්න පුළුවන් නම් ඒ තමයි මනුස්සකම. පැහැදිලිද? සමහර කට්ටිය ඉන්න මොන වගේද? කලයක් අනිත් පැත්ත නැවුවා වගේ. හරිද? වතුර වක් කරගන්නවා හැබැයි කලේ අනිත් පැත්ත නවා වගේ. කියන මෙලෝදියක් තේරෙන්නේ නැහැ ඔක්කොම අපතේ. සමහර කට්ටිය ඉන්නවා අර මේ අඹ කනකොට එහෙම ඔඩොක්කුවේ දාගෙන අඹ ගන්නේ. ඒතර මොකෝ වෙන්නේ දන්නේම නැතුව මෙයා නැගිටිනවා. නැගිටිනකොට තිබ්බඹ ටික ඔක්කොම බිව. ඒ වගේ කට්ටියක් ඉන්නවා. කලාතුරකින් තමයි කලයක් හරි පැත්තට හරවලා වතුර පුරවනකොට පිරලා ඉතරලා යන්න පිරෙන්නේ. අන්න ඒ වගේ පිටස හම්බෙන්නේ. හරිද? ඉතින් ඔය තුන්ගොල්ලේ අපි යම් තැනක අපි ඉන්නවම තමයි. යම් දෙයක් අහ ගන්නකොට දරා ගන්නකොට ඒ අනුව හැසිරෙන්න හදනකොට අර මුල් ආකාර තුනට කොහෙන් හරි අපි අයිතිවාසිකමක් කියනවා. ඉතින් ඔගේ අමාරු අන්තිම තැනට එන එක. කලේ අනිත් පැත්ත හරවගෙන හරි පැත්තට හරවගෙන වතුර ටික වැක්කිරනකොට හොඳට ඒක කලේ තුල රඳව ගන්න එක. මේකේ අනිත් කාරණාව තමයි පිටුමදි මේ වටපිටාවේ තියෙන බාධා සහ වටපිටාවේ තියෙන ව්‍යසනත් එක්ක වතුර ලයින් එකෙන් දැන් වතුර අඩු වෙගෙන එන්නේ. මිනිසුන්ට ඒ පැත්තට එච්චර යොමු වීමක් නැහැ. ඒතර පොඩ මේක වැටෙන්නේ. ඒතර ඒ වැටෙන චුට්ට හරි තමන්ගේ තියෙන කලයෙන් පුරව ගන්න උත්සාහ කරන එක අතිශය අමාරුයි. පැහැදිලිද? මම මේ කාලය තුලම මතක් කරේ මේ අපි සාමාන්‍යයෙන් බණ අහන්නේ අපි සාමාන්‍යයෙන් හොඳට ජීවත් වෙලා ඉන්නකොට කණ්ඩ බොන්න හොඳට තියෙනකොට යාන වාහන හොඳට තියෙනකොට මිල මුදල් හොඳට අතේ පයේ තියෙනකොටනේ අපි බණ අහන්නේ ඔගේ. සාමාන්‍ය ජීවිතේ අපිට එහෙම වෙලාවක් හම්බෙන්නේ. හැබැයි පිටින් බණ අහන එකේ ප්‍රතිඵලය බාධාවක් ව්‍යසනයක් අර්බුදයක් වෙනකොට තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. එනේ හරියට බණ ඇහුවද කියලා. පැහැදිලිද? ඉගෙන ගත්ත එක හොඳයිද කියලා තේරෙන්නේ ප්‍රශ්නයක් අහමනේ. නේද? නැත්නම් රසාවක් දෙන්නේ නැහනේ. රසාවක දෙන්නේ ගැටලුවක්. ඒකට සොලියුෂන් එක දෙන්න තමයි ඉගෙන ගත්ත කෙනා දක්ෂ වෙන්න ඕනේ. තේරෙනවද? ඒ වගේ දැන් අපි මේ කරන්නේ ඉගෙනීමක් නම් අපි මේ කරන්නේ දර්ශනයක් හදාරන එක නම් දර්ශනයක් හදාරනකොට හොඳට සැපට තියෙනකොට සතුටෙන් ඉන්නකොට හැමෝම hina වෙලා කතා කරනකොට හැමෝම කණ්ඩ බොණ්ඩ දෙනකොට නෙමෙයි ධර්මය උතන බලපාන්නේ. එතන අදාළ නැහැ කොහොමද? ඒක වගේ වගක් නැහැනේ.
අපිට ඕන විදිහටම හැමදේම හැම විදිහටම වෙනවා. හරිද? නිත්‍ය භාවයෙන් කියන්නේ හොඳට නිත්‍යයි. දුකක් එහෙම මාත්‍රයක් වන්නේ වශයෙන් පවත්වා ගන්න පුළුවන්. ඒතර ප්‍රශ්නයක් නැහැ ධර්මයේ සම්බන්ධව. හැබැයි අපිට ධර්මය අපි හොඳට ඇහුවද ධාරණය කරගත්තද අපි ඒකේ හැසිරුණාද කියන එක තේරෙන්නේ ප්‍රශ්නයක් එනකොට. හරිද? ප්‍රශ්නයක් එනකොට ඔයගලන්ට හිතෙන්නේ නැද්ද අවංකවම කොච්චර බණ ඇහුවත් තේරුම් නැහැ කියලා. මෙච්චර මේකට කල්යවලා තිනවා, මෙච්චර භාවනා කරලා තිනවා, මෙච්චර දන් දීලා තිනවා අපිටමයි මේක වෙන්නේ කියලා. ඔක හිතෙනවා. හරිද? ඔක බහුතරයට හිතෙන්න ඕනේ. හරිද? ඒ හින්දා තමයි අර ප්‍රශ්න වලට අවධානය දීලා ධර්මය හොයන එක අතහැරලා දාන්නේ. හරිද? ඒක මේකේ ප්‍රශ්නේ. හරිද? ඒ හින්දා කරදරයක් බාධකයක් එනකොට තමයි ප්‍රශ්නයක් එනකොට තමයි ප්‍රඥාවන්තයෙක්ගේ ප්‍රඥාව මෝහත් වෙන්නේ. හරිද? ප්‍රශ්නකින් පැනලා යනවා කියන්නේ මෝඩකම තමයි උපවත් වෙන්නේ. ප්‍රශ්නකට හරියට උත්තරයක් හොයන්න පුළුවන් කියන්නේ ඒක තමයි ප්‍රඥාව එලිපෙහෙලි වෙන තැන. හරිද? ඒ හින්දා දැන් අද වෙනකොට ප්‍රශ්න ගොඩාක් තියෙනවා නම් හැමෝටම ඒ ප්‍රශ්න වලට හරියට උත්තරයක් අපිට හොයාගන්න බැරි වුණේ ඇයි කියන ප්‍රශ්නේ බලන්න. ඒතර පදනමට යන්න පුළුවන්. හරිද? ගහක් රූස විදිහට වැහුණාම හරිද? තමන්ගේ ගේත් වැහෙන්නම මේ වැවුණා කියමුකෝ. අපි මොකද්ද කරන්න කියන්නකෝ. ඔය ගහ කරදරේ කියලා අපි කරන්නේ අතු ටික කපන එක. හරිද? කැපුවට පස්සේ පොඩි සනීපයක් තියෙනවා. මොකද දැන් ආයි එළිය වැටිලා එළිය වැටෙනවා. වටපිටාව පේනවා දැන් හොඳයි. හැබැයි අපිට අමතකයි ඔය ගහ ආයි ලියලනවා කියන එක. හරිද? ඉතින් දක්ෂයා කරන්නේ හැමතිස්සෙම ගහක් විනාශ කරන්න කිව්වොත් එහෙම කැත්තක් මන්නයක් අරන් ගන්න එක නෙමෙයි කරන්නේ. කැත්තක් මන්නයක් එහෙම ආයුධයක් නෙමෙයි දක්ෂයා අරන් යන්නේ. යා අරන් යන්නේ ගල්ලින්න. හරිද? ගල්ලින්න අරන් ගිහලා දක්ෂයා මොකද කරන්නේ? මුල පාදලා මුලෙන්ම ගලවනවා. එතකොට තමයි ආයි අතු ලියලා නැත්තේ. පැහැදිලි කතාව. ඒ හින්දා ඉතින් මුලින්ම ගලවන්න ඕන කාලෙක අපි කොහොමද ඉන්නේ? මොකද පින්වත්නි අර කියනවා වගේ මේ ප්‍රශ්න ගැටලු අර්බුද මේවා කවදාවත් ඉවර වෙනව නෙමෙයි. හරිද? ආයි ඉපදුනොත් මේ කුණු ගොඩේ ආයි ලගින්න වෙනවා මේ විදිහටම. හරිද? නිකන් හිතන්න කොච්චර කලකිරීමක් එයිද ආයි මුලින්ම මොන්ඩිසෝරි ගිහිල්ලා කැම්පස් ගිහිල්ලා රස්සාව කරන්න උනොත් එහෙම. පැහැදිලි? ආයි කොම්පිට්ටුවේ ඉඳන් පටන් ගන්න උනොත් ලේසි කියලා හිතනවද? තේරෙනවද? සත පහක තේරුමක් වෙන්නේ නැහැ. වැල්ද මිනිස්සෙක් වෙලා ඉපදිච්ච එකේ අවුරුදු 15ක් 20ක් 25ක් 30ක් විතර නිකන් බිත්ති හතරට කොට වෙලා මොන හරි පොතපතේ දෙයක් ඉගෙන ගත්තා කියන එකෙන් ලාභයක් තියෙනවා කියලා හිතනවද? ඒකෙන් ලාභයක් වෙලා තියෙනවද? එහෙම නැහැ. අද අපි මේ ඉගෙන ගන්න සියලුම විෂයන් අනාගතයේ තව අවුරුදු 50ක් 60ක් යනකොට රොබෝල කරයි නිකම්ම. දැන්ටමත් කරනවා හරි. වැල් ඒ හින්දා විෂය දැනුම කියන එක නෙමෙයි මිනිසෙක් විසින් ගන්න ඕන දේ. හරිද? අවබෝධය කියන එක ඊට වඩා එහායින් තියෙන දෙයක්. පැහැදිලි මං කියන එක. ධ්‍යාපනය සහ අධ්‍යාපනය කියලා දෙකක් තියෙනවා. අධ්‍යාපනය කියලා කියන්නේ යම්කිසි ප්‍රඥාවන්තයෙක් ලෝකෙට පෙන්නපු දෙයක් තම තමන්ලා විසින් ධාරණය කරගන්න කටයුතු කරන එක. ඒ කියන්නේ මතක් කරලා තියාගන්න, මතක තියාගන්න. උඩ සිංහලෙන් කියනවා නම් කියන්න තියෙන්නේ ගිරව වෙනවා කියලා. හරිද? ගිරවෙක් වෙන්නේ කොහොමද කියලා තමයි අධ්‍යාපනයකින් පෙන්වන්නේ. ධ්‍යාපනයෙන් පෙන්වන්නේ ප්‍රඥාව කොහොමද උපද්දවා ගන්න කියන එක. හරිද? වර එක ලස්සන කතාවක් කියලා තිබ්බා මේ භෞතික විද්‍යාඥයෙක් ලෝකෙට අතිශ්‍රේෂ්ඨ විද්‍යාඥයෙක්. එතුමා මහාන වෙනවා කාලෙකදී. එතුමා කියනවා මේ අපි අවුරුදු ගාණක් තිස්සේ විද්‍යාගාරය ඇතුලේ හොයාගන්න උත්සාහ කරපු දේවල්. සමහර ඒවා උපකල්පන විතරයි. හොයාගන්න උත්සාහ කරපු දේවල් බුදුහාමුදුරුවෝ ගහක් යට වෙලා හොයාගෙන තිනවා කියලා. අවුරුදු 2500 කලින්. හරිද? බුදුහාමුදුරුවෝ කියන්නේ ප්‍රඥාවන්තයන්ගේ උත්කෘෂ්ඨම කෙනානේ. තාරකා මණ්ඩලයට පායපු චන්ද්‍රයා වගේ කෙනෙක් නේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඊට කලින් පහළ වෙච්ච ඍෂිවරු තපස්වරු හොයාගත්ත දේවල් අදටත් විශ්මයජනකයි. ඒකයි මම මතක් කරේ. හරිද? ඒගොල්ලෝ මොනවත් පොතපතේ දැනුමකින් නෙමෙයි කරේ. තමන්ව සොයා ගැනීමේ පරීක්ෂණයෙන් කරේ. ලෝකේ තියෙනවා පරීක්ෂණ දෙකක්. එකක් තමයි අනාර්ය පරීක්ෂණය, අනිත් එක තමයි ආර්ය පරීක්ෂණය. අනාර්ය පරීක්ෂණය අපි ඕනටත් වඩා හොඳින් කරනවා. හරිද? අරයාගේ ප්‍රශ්නේ, මෙයාගේ ප්‍රශ්නේ, අපේ සුඛය, අපේ සැනසීම කොහොමද කරගන්නේ? රස්සාව කොහොමද ඉදිරියට අරන් යන්නේ? ළමයි කොහොමද හොඳට හදාගන්නේ? බෙහෙත් හෙට්ටියක් හොයාගන්නේ කොහොමද? ඔය පරීක්ෂණ අපි කොහොමද කරනවනේ? හරිද? හැබැයි මෙහෙම කරන්න උනේ ඇයි කියන පදනම හොයන්නේ නැහැ. හරිද? පියාණි ප්‍රශ්නේ මේකයි. අපි ආර්ය පරීක්ෂණය කළත්, අනාර්ය පරීක්ෂණය කළත් කාලේ සමානව යනවා. හරිද? දැන් මෙතනට අවිල්ලා මම මොකක් හරි ලෝකේ තියෙන කතන්දරයක් කිව්වා කියමු, නැත්නම් නාට්‍යයක් ගැන කිව්වා, සින්දුවක් ගැන කිව්වා. අපි හැමෝම එකතුලා අපුඩි ගාවා සින්දු කිව්වා කියමු. ඒත් කාලේ යනවා ඒක සමානව. ධර්මයක් කතා කළත් කාලේ ඒ සමානව යනවා. ප්‍රඥාවන්තයෙක් විදිහට කල්පනා කරන්න සුදුසුයි කාලය වැය වෙනව නම් සමානව. ඒ මිඩංගු වෙන වැය වෙන කාලයට තමන් විසින් කලේ අර්ථ සම්පන්න දෙයක්ද අනර්ථ සම්පන්න දෙයක්ද කියන එක. ඔච්චරයි හොයන්න තියෙන්නේ. හරිද? ඔගොල්ලෝ යමක් හිතනකොට කියනකොට කරනකොට ඔය තුنين එහාට ජීවිතයක් නැහැ නේ. ඔය තුන කරනකොට සරලව හිතන්න මිනිස්සෙක් කියලා ඉපදිච්ච එකෙන් මම මේ හිතන කියන කරන එකෙන් මට මනුස්සකමට ලාභයක් වුණාද නැද්ද කියන එක. මගේ මනුෂ්‍යත්වය වැඩෙනවද නැද්ද කියලා හිතන්නකෝ. සරලයි කතාව. ඕගොල්ලෝ දන්නේම නැතුව පවෙන් අයින් වෙයි පිනට කොහොමද ආසාව ඇති වෙයි. දැන් අපි කරන්නේ පින් ටික මේකයි පව් ටික මේකයි කියලා පව් නොකර ඉන්න පින් කරන්න දඟලනවනේ. එහෙම නෙමෙයි. තමන් කරන කියන දේ ඇත්තටම තමන්ට ලාභයක් උදා කරනවද කියන එක.
අන්න එහෙම කරනකොට ස්වභාවයෙන්ම පව් ටික අයින් වෙලා යනවා. පින් ටික වඩා වඩා දෙනවා. පැහැදිලිද මං කියන එක? හරිද? ඉතින් හින්දා දර්ශනයක් කතා කරනකොට නැත්තම් අපි කිව්වොත් එම ෆිලොසොෆියක් කතා කරනකොට ප්‍රඥාව සහ ශ්‍රද්ධාව කියන දෙකම වැඩ කරන්න ඕනේ. හරිද? ෆිලොසොෆි කියන එකේ ඔක ග්‍රීක වචනයක් මට මතක හිටියට. ඒකේ තියෙන ෆිලොසොෆියා කියලා. ඔකේ තියෙන අර්ථය තමයි මේ ආදරය සහ ප්‍රඥාව කියන එක. ලව් ඇන්ඩ් විස්ඩම් කියලා ඔකේ තියෙන්නේ. භාෂාව කඩලා ගත්තොත්. එතකොට ඕනම ආධ්‍යාත්මික දර්ශනයක් එලිපෙහෙලි වෙන්නේ ඒ අහන දෙයට ආදරයක් එක්ක විමසීමක් ආවොත්. නැත්තම් මොකෝ වෙන්නේ? අපි අහලා තියෙනවා ආදරේ අන්ධයි කියලානේ. ඒ වගේම කෛරාටිකයි කියලා අහලා තියෙනවනේ තව එකක්. ඒක තමයි ඉම්බැලන්ස් වුණොත් වෙන්නේ මේක. ඒ කියන්නේ අපි අනවශ්‍ය විදිහට ආදරය පස්සෙන් ගියොත් ශ්‍රද්ධාව කියලා භක්තිය පැත්තට ගත්තොත් මේක දන්නේම නැතුව මෝඩ වෙන්න ගන්නවා. බහල්ද? අපි ප්‍රඥාව කියලා කෛරාටිකම මේකෙන් උලුප්පල ගත්තොත් එහෙම අස්පනා අපිට තියෙන දේ බොරුයි කියලා මිච්ඡාදිට්ඨියට වැටෙනවා. එනේ වැරදි දෘෂ්ටියට වැටෙනවා. අර මං කිව්වේ සම්මා කියලානේ. වැරදිට ගත්තොත් මිච්ඡා වෙනවා. බහල්ද? දර්ශනයක තියෙන වාසිය මේකයි. දර්ශනයක තියෙන වාසිය තමයි කලින් කරපු දේවල් අදාළ නැහැ. හරිද? අනාගතේ කරන්න තියෙන දේවල් අදාළත් නැහැ. මෙතන කවුද දැන් ඉන්නේ? මෙතන කවුද හොඳට අහන් ඉන්නේ? ඉනේ සත්පුරුෂයෙක් හරි බුදු පියාණන් වහන්සේලා හරි ශ්‍රාවකයන් වහන්සේලා හරි ධර්මයක් දේශනා කරනකොට හොඳට කන් යොමු කරලා කවුද අහන් ඉන්නේ? ඒ අර්ථයේ ධර්මයේ කොහොමද වටහා ගත්තේ? ඒ මට්ටමින් එයාගේ තියෙන අතීත වැරදි ඔක්කොම ටික ඉවර වෙනවා. අනාගතේ වෙන්න තියෙන වැරදිත් ඉවර වෙනවා. හරිද? දැනුමක තියෙන ප්‍රශ්නේ තමයි අතීතෙත් දුක් වෙනවා. අනාගතේ වෙන්න තියෙන දේවල් වලට දුක් වෙනවා. දැන් මේ මොහොතේ ඉන්නත් දරුව වෙනවා. දැනුමක තියෙන ප්‍රශ්නේ. හරිද? දර්ශනයක් කියන්නේ උතන්ට. හරිද? ආගම කියලා බුදුහාමුදුරු අර්ධකපු එකක් තියෙනවා. නමුත් ආගම කියලා අපි අරන් තියෙන එකේ තියෙන්නේ ලබ්ධියක්. ආගම කියන්නේ ඇත්තටම තණ්හාවට නමක් තව. ආගමකින් වෙන්නේ බය වෙන එක. දර්ශනයකින් වෙන්නේ නිර්භය වෙන එක. ඒකයි අභය කියලා කියන්නේ. වැහද? අභය කියන්නේ බය කරන්න බෑ කියන එක. අපි බය නොවී ඉන්න දඟලන්නේ. බය කරන්න බෑ කියන්නේ වෙනම එකක්. හොඳේ. ඒකයි ෆිලොසොෆි එකෙන් බය වෙන්න බැරි වෙනවා. හරිද? දුක් වෙන්න බැරුව යනවා. දුක් වෙන්නේ නැහැ නෙමෙයි. වැහද මං කියන එක. ඒකෙන් නිකන් හිතා ගන්න එපා ටිකක් අර රොබෝ කෙනෙක් වගේ වෙනවද කියන එක. එහෙම නෙමෙයි මෙතන භාෂාවක් නේ අපිට හසුරවන්නේ. ඒක අදහසක් ඉස්මතු කරගන්න වෙනවා. හොඳේ. ඒ හින්දා දැන් මං කියමින් ආවේ අපි බොහෝ දුරට අපේ ප්‍රතිපත්ති ගොඩනගලා තියෙන්නේ ආගමකට. ඒ කියන්නේ තණ්හාව පැත්තරමයි, කැමැත්ත පැත්තරමයි. හරිද? ගැලවෙන්න බැරි වෙන්නමයි. ඕන ටික තේරෙන්නේ නැහැ එහෙම කිව්වට. ඕගොල්ලෝ හිතනවා වෙන්න පුළුවන් එහෙම කොහොමද හාමුදුරුවෝ කියන්නේ දැන් අපි කරන හැමදේම අපිට සහනයක් ලැබෙනවනේ කියලා. සුළු සහනයක් ලැබෙනකොට කොච්චර ව්‍යසනයක් තියෙනවද කියලා බලන්න. වැහද? මෙතන තියෙන එක පුටුවක් වෙනස් කරොත් එක්කෙනෙක් වාඩි වෙයි තමයි සුව පහසුවෙන්. ඒක නිසා කී දෙනෙක්ට දර්ශනය කව වෙනවද? ඉතින් මේ පේන එක කව වෙනවද? අපි සුළු දෙයක් කරනවා ඒකෙන් යහපතක් වෙනවා කියලා. අපිට පේන්න සුළු යහපතක් වෙන බව ඇත්ත. හැබැයි බොහෝ අවැඩකුත් වෙනවා. පැහැදිලිද මං කියන්නේ? ඉතින් එහෙම ගත්තාම පින්වත්නි අර බුදුගණන්සේ මතක් කරලා දෙනවා. ඒ කියන්නේ සුළු ආස්වාදයට දීර්ඝ ආධිනව තියෙනවා කියලා මේ ලෝකේ. සුළු ආස්වාදයට දීර්ඝ ආධිනවක්. උදාහරණයක් කිව්වොත් එහෙම බනිස් ගෙඩියක් කන්න සම්පූර්ණ මේ බේකරියක් අපි මිලට ගන්න නැහැ නේ කවදාවත් නේ. බනිස් ගෙඩියක රහ බලන්න බේකරියක් සල්ලි වලට ගන්නවා නම් පිස්සෙක් නේ. හරිද? ඔව් කියලා කියනකොට තමන්ගේ පැත්ත බලන්න දෙන්නේ. එතනද බේකරි කීයක් නඩත්තු කරනවද කියන්නේ. වැල් ඒකයි ප්‍රශ්නේ වෙන්නේ. හරිද? ඉතින් මේ බුදුහාමුදුරු මතක් කරේ ප්‍රඥාවන්ත මනසක් එක්ක අංගපසංග පහසු වෙලා සකල සියලුම ප්‍රත්‍යංග අංග සම්පූර්ණයෙන් මනුස්සයට මනුස්ස ප්‍රතිලාභයක් ලැබෙන්නේ බොහෝ පිනකින්. හරිද? අතපය වාරුවෙන් නැති වෙලා නැහැ. ඉන්නේ පැරලයිස් වෙලා නැහැ අපි. අංග විකල වෙලා නැහැ. හොඳට කියන දේ අහන්න පුළුවන්. මුලේ අඩුවක් නැහැ. දෙයක් කිව්වහම තීරණය කරලා හොයලා බල කරන්න පුළුවන්. ඒ මට්ටමට ප්‍රඥාවක් ලැබෙන්නේ නැහැ ලේසියට. හරිද? ලෝකේ ඕන තරම් මිනිස්සු මන්ද බුද්ධිකයි, අංග විකලයි කියන දේත් තේරුම් ගන්න බෑ. ඊටාම සිඟිති මොන්ඩිසෝරි ලෝකවල ජීවත් වෙන්නේ. බැලද? ධර්මයක් හොයාගන්න අවස්ථාවක් ලැබෙන ඊටාම කලාතුරකින්. හරිද? උදාහරණ මතක් කරන අක්කන සූත්‍රයේ මහණෙනි මේ ලෝකේ බුදු පියාණන් වහන්සේලා පහළ නොවන කාලවල ධර්මයක් සත්‍යයක් ලෝකේ ජීවමාන නොවන කාලවල ඊටාම ප්‍රඥාවන්තයෝ බිහි වෙනවා. අති ප්‍රඥයි. අපි දන්න වචන කියනවා හොඳම මීටර එනවා ඒ කාලට. හරිද? හැබැයි ප්‍රශ්නේ තමයි එච්චර ප්‍රඥාවන්තයෝ හිටියත් හතරපද ගාතාවකින් රහත් වෙන්න පුළුවන් කියලා කියන්නේ ඒ කාලට. ඒ ප්‍රඥාවන්තයන්ට. හැබැයි බණපදයක් කියන්න බුදු කෙනෙක් නැහැ. කොහොමද ඒකේ දුක එතකොට? මේකේ දුක කියන්නේ එක නෙමෙයි පිටකන්නේ. හරිද? ඒ ප්‍රඥාවන්තයවත් දන්නේ නැහැ තමන් ප්‍රඥාවන්තයි මෙහෙම මුලාවක අහුවෙලා ඉන්නවා බුදු කෙනෙක් පහළ වුණා නම් මාව ගොඩ දාන්න පුළුවන් කියන එකවත් දන්නේ නැතරමට මේ දුෂ්ප්‍රඥයි. අසරණයි. ඒකයි ඉතින් සංවේගය. පැහැදිලි. ඒක තේරුම් කරලා ගන්න හදේ. දැන් අපි කියනකොට අපිටත් තේරෙනවා තමයි පව් වැඩේ අසරණයි කියලා. ඒක නෙමෙයි අසරණ භාවය දන්නේ නැතිකම. ඔකේ තවත් සංවේගය තමයි බුදුහාමුදුරුවෝ මතක් කරනවා මහණෙනි තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙච්ච කාලෙක ප්‍රත්‍යන්ත දේශික ප්‍රඥාවන්තයෝ ඉපදෙනවා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ ළඟ නැහැ. එනේ සත්පුරුෂයෙක් ළඟ හොයාගන්න නැහැ.
සෑහෙන දුර ඉපදෙනවා. දන්නවද? ඔගොල්ලෝ බලන්න ඔය අන්තර්ජාලය හොයලා තිනවා නම් ලංකාව කියලා වචනය යවුවාම දන්නේ නැති මිනිස්සු ලෝකේ ඉන්නවා. ලංකාව හොඳේ. ඒක සාසනයක් කියන එක. පහළ මං කියන්නේ. ඉතින් අති ප්‍රඥාවන්තයෝ හොඳේ. ඒත් බුදු කෙනෙක් පහළ වුණත් බුදුහාමුදුරු කෙනෙක් දන්නේ නැත්නම් හොයන්න වෙන්නේ නැහැ. පහළ මං කියන්නේ. මෙතන හැමතිස්සෙම තේරුම් ගන්න මේ හැමතැනම නොදැනුවත්කමයි භයානක.